මේ තියෙන්නේ අපි දීශානිගේ ශරීරයේ තිබිලාගත්තු ශුක්‍රාණු වල වාර්තාවයි අපි තමුන්ගෙන් ගත්ත ශුක්‍රාණු වල වාර්තාවයි මේ දෙකම එකම පුද්ගලයෙකුගේ ශුක්‍රාණු වලට අදාළ වාර්තාවක්. රුක්මාල් වැඩට යනවා බලාගෙන ඉඳලා කැලේ පැත්තෙන් ඇවිල්ලා දීශානිත් එක්ක සෙල්ලම දාලා මොනවා හරි හේතුවකට පීයෙන් යන්න මැරුවා. ඒ මදිවට ගමෙනුත් පැන්නා. එහෙම නේද? අනේ නෑ සර්. මං ඒ වගේ රද්දක් කරේ නෑ සර්. අනික දිසානිය මරලා කියලා දන්නෙත් මේ දැන් සර්. මොකක්ද ඒ කතාව තේරුම? මේ තමුන් තවත් බොරු කියන්න හදන්න එපා. දැන් ඇත්ත කියනවා. හැමදේම එලි වෙලා ඉවරයි දැන් තමුන්ගේ. කියනවා ඇත්ත? හරි මං කියන්නම් සර්. මං මුලින්ම රුක්මල්ව හම්බෙන්න රුක්මල්ගේ